Hi guys, මේ තියන්නේ Ugreen Light 24 Type C to Lightning PD fast charge එකක්. මම මේක ඕඩර් කරලා ගත්තේ නොවැම්බර් 11 මට නොවැම්බර් 14 වෙනිදා වගේ තමයි මේක හම්බෙන්නේ. ඇත්තටම මේ කියන තරම් මේක හොඳයිද? affordable ද කියන එක තමයි බලන්නේ. මොකද මට හිතුණා මේ Apple ඔරිජිනල් චාර්ජර් එකක් සහ කේබල් එකක් ගන්න මිල ටිකක් අවුල්. ඒ නිසා මට හිතුවා ඒකට ඔල්ටර්නේටිව් හොඳ බ්‍රෑන්ඩ් එකක් හොඳ ක්වොලිටි සහ ඩියුරබල් බ්‍රෑන්ඩ් එකක් ගන්න. ඉතින් මම ඒ නිසා මේක ටෙස්ට් කරා. අපි පැකේජ් එක අරන් බලමු කොහොමද ප්‍රොඩක්ට් එක කියලා. සහ මේක හොඳට වෙල් පැක් කරලා එන සිකියුර් සේෆ් විදිහට ආවේ පැකේජ් එක. මම මේගොල්ලන්ගේ Ugreen ඔන්ලයින් එයාලගේ වෙබ්සයිට් එකෙන් තමයි ඕඩර් එක ප්ලේස් කරේ. මේ තියෙන මගේ කලින් චාර්ජර් එක. මේක 5 වොට් එකක්. මේකේ චාර්ජ් කරන්න ගියාම සෑහෙන වෙලා ගියා. 3 hours වගේ ගිය නිසා තමයි මේ අන්තිමට මම මේ හොයලා අන්තිමට Ugreen Basis එකේ තිබ්බා. Basis එකේ ගන්න හිතුන්නේ නැහැ. ඒකේ පොඩ්ඩක් මට හිතුනේ මට හරියට ඇඩප්ටර් එකක් සෙට් වුනේ නැද්ද කොහෙද. මෙන්න මේ විදිහට තමයි පැකේජ් එක බලා ගන්න හම්බෙන්නේ. Ugreen එකේ ඒගොල්ලන්ගේ අර චූටි බෑග් එකක් එක්ක ඉන්වොයිස් එක තමයි අතේ තියෙන්නේ. සහ ඒක අර ටිකක් හොඳ ෆීල් එකක් තියෙනවා. ටිකක් ලක්සරි නෑ බට් අර ටිකක් ෆීල් එක ඕකේ. හොඳට පැක් කරලා නිකන් ඩීසන්ට් විදිහට එවලා තියනවා වගේ ෆීල් එකක් තියෙන්නේ. ඊළඟට මේකේ මේ කතා කරොත් මේකේ PD දැන් iPhone ලගේ යූස් වෙන PD ටෙක්නොලොජි ඕ ස්ටෑන්ඩඩ් එකක් නේක. ඒක මේකේ වෙබ්සයිට් එකේ සඳහන් වුණා. අය මේ බොක්ස් එකේ සයිඩ් එකේ ස්ටිකර් එක සඳහන් වෙලා තියෙනවා. නමුත් ඇඩැප්ටර් එකේ කොහෙවත් PD කියලා බලා ගන්න හම්බෙන්නේ නැහැ. අනික මේකේ GN ටෙක්නොලොජි එහෙම සීන් එකක් තියෙන. GN කියන්නේ මොකද්ද මේක ටෙක්නොලොජි එකක්ද කොහෙද? මට මතක විදිහට මම අකුරු කියනවා හරියට දන්නේ නැහැ. විදිහට තමයි අපිට බොක්ස් එක බලා ගන්න හම්බෙන්නේ. මේකේ ඇඩැප්ටර් එක සහ කේබල් එක දෙකම එකට මම ගත්තේ. ඒ කියන්නේ දෙකම එක කොම්බෝ එකක් විදිහට එන්නේ. එතකොට මේ බොක්ස් එකේ සඳහන් වෙනවා ටෙක්නොලොජි එක තර්මල් ගාඩ් එහෙම කිව්වට මේක හැබැයි ටිකක් වැඩියෙන් හීට් වුණා පළවෙනි පාර charge එකට ගහද්දි. පස්සේ දැන් මම මේ ඔඩියෝ එක රෙකෝඩ් කරන්න වීඩියෝ එකට ජනවාරි 11 මේ වෙනකොට හීට් එක දැන් මට එහෙම අවුලක් නැහැ. හොඳට යූස් කරන්න පුළුවන්. සහ ඊගාවට මේකේ මේ ස්පීඩ් එක ගත්තොත් 0 ඉඳන් 50ට විනාඩි 32කුත් ආයි 0 ඉඳන් 80ට විනාඩි 40කිනුත් charge වෙනවා. සහ 80 ඉඳන් 100ට මට පැය එකහමාරක් ගියා. ඒතර totally 0 ඉඳන් 100ට අපිට කියන්න පුළුවන් පැය 2යි වගේ ආසන්න වශයෙන් කාලයක් යනවා කියලා. මම මේ බොක්ස් එකේ විස්තර ඔයාලට මේ පෙන්නන්නේ මේක වොයිස් එක මම වෙනම කරන්නේ. මොකද නොයිස් වැඩි නිසා මට ආයෙ වොයිස් එකක් මේකට රෙකෝඩ් කරන්න උනා වෙනම. දැන් ඔන්න එතන පේනවා ඇති ඔයාලා දකින්න ඇති PD කියලා ගහලා තිබ්බා ඒ සයිඩ් එකේ බොක්ස් එකේ. මේක පීල් කරන්න ලස්සනට අර දැන් iPhones ලගේ එහෙම ප්‍රොඩක්ට් පීල් කරන්න ඒව ලස්සන සැටිස්ෆැක්ෂන් එනවා. ඒ වගේ පොඩි ගතියක් මේකේ තියෙනවා පීල් කරන්න අර මේ කැල්ල දීලා තියෙනවා. මේ නැත්නම් ඉතින් ඕක දාගෙන හරන්න ඕනේ අපි. ඊළඟට මම මේකේ හිට් එක ගැන කිව්වා. චාර්ජරේ ස්පීඩ් එක ගැන කිව්වා. ඊළඟට තව මොනවද මේකේ මම කියන්න තියෙන ප්‍රයිස් එක. ප්‍රයිස් එක මේකේ ඇවිල්ලා මම 11 ඩේට් එකේ ගත්ත නිසා 6300කට වගේ තිබ්බේ. මට ඩෙලිවරි කොස්ට් එකත් එක්ක 6660ක් වගේ මුදලක් වුණා. ආසන්න වශයෙන් 6700යිනේ. එතකොට මේකේ දැන් වටිනාකම ආයේ කියන්නේ ඔෆර් එකට කලින් තිබ්බ වටිනාකම 7100යි. දැනුත් ඔෆර් එකට පස්සේ ඒ කියන්නේ දැන් 11 එකට පස්සේ තායිතේ පරණ ප්‍රයිස් එකට කියන්නේ 7100 ප්‍රයිස් එකටම ඇවිල්ලා තියෙනවා මේ වොයිස් එක රෙකෝඩ් කරන වෙලාවේ. සහ මේකේ අපිට Ugreen ලගේ පේපර් වර්ක්ස් දෙයක් බලා ගන්න පුළුවන් වෙනවා. මේ චාර්ජර් එකේ මම දකින
ඇඩප්ටර් එකේ මේ දකින ලොකුම සහ එකම මගේ පොයින්ට් ඔෆ් view දකින එකම ඩිස්ඇඩ්වාන්ටේජ් එක ඇවිල්ලා මේකේ පින්ස්. ඔයාලා හොඳට බැලුවොත් මේකේ පේනවා මේකේ පින්ස් ඇවිල්ලා නවන්න බෑ. දැන් ඩුප්ලිකේට් හෝ ඔරිජිනල් Apple adapter එක පින්ස් නවන්න පුළුවන්. ඒක තමයි එකම තියෙන ඩිස්ඇඩ්වාන්ටේජ් එක. බෑග් එකේ එහෙම දාද්දී නොම එළියට පැනලා තියෙන පොත් ගොඩක් හෝ ලැප්ටොප් අනම්මන එක දානකොට ඉතින් පොඩක් අර ඉලිප්පිලා වගේ තියෙන්නේ. අර ලැප් බෑග් එකේ එහෙම දාගෙන යනවා නම් පොඩක් අර සමහර තියෙනවා පොඩි ලැප් බෑග්. එතකොට මේක පොඩ්ඩක් ඉලිප්පිලා වගේ තියෙනවා. සහ කේබල් එක ගැන කතා කරොත් මේකේ ඇඩැප්ටර් එකේ බර නැහැ. හරි සැහැල්ලුයි. එහෙම කිසි ලොකු බරක් නැහැ. ඇඩැප්ටර් එක එහෙම සාමාන්‍යයි. ඒක බර එහෙම ඊගාවට ගත්තොත් කේබල් එක දැන් අර කේබල් එක උතරලා ඉන්න අර පොඩි කම්බියක්. ඒ කම්බියේ ෆ්ලෙක්සිබිලිටි එක වගේ තමයි තියෙන්නේ. නිකන් අර කේබල් එක නිකන් කම්බියක් වගේ. කියන්නේ අර ගොඩක් නෙමේ. ටිකක් නවලා කරලා තියාගන්න පුළුවන්. Type C to lightning එකක් තමයි එන්නේ මම කලින් කිව්වා වගේ. මේකේ නෙක් එක මට පොඩි අංශු එකක් තිබ්බත් නෙක් එකෙන් කැඩලා ඉද්දන්නේ නැහැ කේබල් එකෙන් එහෙම කියලා. එහෙම මුකුත් අවුලක් උන්නේ නැහැ මෙතෙක් කල්. සහ මේකේ මේ ඒගොල්ලන්ගේ වොරන්ටි එක එන්නේ මෙන්න මේ වගේ පොඩි ස්ටිකර් එකක්. ස්ටිකර් එකක් කියන්නේ මේකේ මේ ටැග් එකක් වගේ ගහලා තිනවා කේබල් එකේ. සහ ඇඩැප්ටර් චූටි ස්ටිකර් එකක් ගහලා තිනවා. ඒක පරිස්සම් කරලා තියාගන්න ඔයාලා ඉන් කේස් ගන්නවා නම් වොරන්ටි ක්ලේම් කරගන්න. ඊගාවට මේකේ මේ කේබල් එකේ thickness එක හොඳට thick කේබල් එකක් තියෙන්නේ. braided කේබල් එකක් නෙමෙයි තියෙන්නේ. හොඳට ඝනකම තියෙනවා. ඒ නිසා ටිකක් කල් පවතින්න පුළුවන් කමක් තියෙනවා. මෙන්න මේ කම්බියේ වගේ නවලා කරලා පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ ෆීල් එකක් තමයි මේ කේබල් එකේ තියෙන්නේ. ඊගාවට දැන් මේකේ තියෙන එකම කොන් එක, ඒ කියන්නේ ඩිස්ඇඩ්වාන්ටේජ් එක විදිහට දැක්කේ මම පින් එක ඇඩැප්ටරේ නවන්න බැරි එක. ඔයාලා මේ වගේ අඩු මුදලකට ටිකක් ඩියුරබල් සහ ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් බලනවා නම් හොයනවා නම් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරන්න, like කරන්න. මම ගොඩක් වීඩියෝස් ඒ වගේ කරන්න බලාපොරොත්තු වෙනවා. සහ මගේ පරමාර්ථය ඒකයි අඩු මුදලට genuine සහ හොඳ ක්වොලිටි ඩියුරබල් ප්‍රොඩක්ට් use කරන එක. ඒ නිසා මම එක්ස්පීරියන්ස් කරන ඒවා ඔයාලත් එක්ක අනිවාර්යෙන් share කරනවා. ඒකේ pros cons. ඒතර ඔයාලට පුළුවන් කැමති නම් ඒවා purchase කරන්න. ඔයාලත් මේ වගේ Apple charger එකක් හොයනවා නම් අනිවාර්යෙන් පොඩ්ඩක් හොයලා බලන්න. ඒතර තමන් වැය කරන මුදලට හොඳ ප්‍රොඩක්ට් එකක් ගන්න බෑ. මේක වීඩියෝ එක දාන්නෙත් එහෙමයි. ඔයාලා කැමති නම් මේ charger එක ගන්න පුළුවන්. මම link website එකේ link description එකේ දාලා තියන්නම්. අනිවාර්යෙන් comment එකක් like එකක් දාන්න. මොකක් හරි ප්‍රශ්නයක් මට කියන්න බැරි දෙයක් තිබ්බොත් මට comment එකක් දාන්න. මිස් වෙච්ච information එකක් ඔයාලා බලාපොරොත්තු වෙන මම නොකියපු දෙයක් තියෙනවා නම් comment එකේ දාන්න. thank you වීඩියෝ එක බලුවට. like කරන්න, subscribe කරන්න කියලා මම ඉල්ලනවා. පළවෙනි වීඩියෝ එක නිසා සෑහෙන අඩුපාඩු ඇති. මම ඉස්සරහට මේවා හදාගෙන යන්න මොනවා හරි ගැටලුවක් තිබ්බොත් අනිවාර්යෙන් comment එකේ දාගෙන යන්න. thank you. එහෙනම් අපි ගියා. bye.